ඔබ නිකන් හිතලා බලන්න ඔබ වැඩිපුරම මේ ලෝකේ ආදරය කරන කෙනා අම්මා වේවා තාත්තා වේවා ඔබේ ස්වාමි පුරුෂයා බිරිඳ දරුවෝ මේ කවුරු හරි එක්කෙනෙක් මේ ජීවිතෙන් සමුගත්තොත් එදාට මිනිස්සු කොච්චර පිස්සු වැටෙනවද කොච්චර මිනිස්සු එදාට පපුවේ අත් ගගහ කෑ ගගහ විලාප තියතිය සුසුම් හෙලහෙල කොච්චර කෑ ගහනවද හිතන්න එදා පටාචාරාවට කොච්චර වේදනාවක් තියෙන්නේ නැද්ද ඒ වෙනුවෙන් මේ ලෝකේ කිසි කෙනෙක් හිටියේ නෑ එතකොට ඒ නිසා හැබැයි එච්චර වේදනාවක් තිබිලත් එච්චර සෝසුතුම් හෙළුවත් අවසානට බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය අහලා මේ සසරින් ඈතර වෙනවා. හැබැයි නිකන් හිතන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ වේදා හමු නොවුණා නම් පටාචාරාවට සමහර විට උමතු වෙන්න තිබ්බා. පිස්සියෙක් කියලා ගල් ගහන ගල් වැදිලා පටාචාරාව මිය යන්න තිබ්බා. ඉතින් බලන්න කාන්තාවක් වුණත් මේ සසර විමුක්තිය කොච්චර කරදර තිබ්බත් අවසානට සාක්ෂාත් කරගත් අපූර්ව පින්වත්නි කිසා ගෞතමී ගැන මගේ පින්වතුන්ලා අහලා ඇති. දරුවා මැරුණාට පස්සේ මේ දරුවා මැරිලා කියලා පිළිගත්තේ නැහැ. මේ දරුවට කොහොම හරි පණ දෙන්න ඕන කියලා හිතාගෙන මේ දරුවව කරේ තියාගෙන ගියක් ගානේ දිව්වා. මගේ දරුවව හොඳ කරලා දෙන්න පුළුවන්ද? මගේ දරුවව හොඳ කරලා දෙන්න පුළුවන්ද? මගේ දරුවට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අනේ හොඳ කරලා දෙන්න කිය ගියක් ගානේ දිව්වා. හැබැයි බලන හැමෝම කියනවා මේ ගෑනු කෙනාට පිස්සු මේ දරුවා මැරිලා පැත්තකට විසික් කරලා දාන්න. එහෙම කිව්වහම මේ කිසා ගෞතම පිළිගත්තේ නැහැ. දරුවා කරේ තියාගෙන අනේ ගියක් ගානේ දිව්වා. දරුවව හොඳ කරගන්න. අවසානට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ නැගණියනි නොමලගේකින් අබමිටක් අරන් එන්න දරුවව සුව කළ දෙන්නම් කියලා උපක්‍රමශීලීව මෑගේ දුක තුනී කරා. අවසානට බුදුරජාණන් වහන්සේගේ මේ දහම් පණිවිඩය අහලා මේ සසරින් ඈතර වුණා. බලන්න ඒ කොච්චර දුක් පීඩා වින්දත් අවසානට මේ දහම් පණිවිඩය නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්ච නිසා මේ කාන්තාව කොච්චර සැනසීමක් ලැබුවද පින්වත්නි.